අයිබෝවන් නෑගේ වගාවක් කරගෙන යන කෙනෙකුට හරි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට හරි ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි මේක. එයාලට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. යොදන්න ඕනි පොහොර සම්බන්ධයෙන් තමයි මේ අද වීඩියෝ එක කරන්නේ. පොහොර ගැනත් දන්න ගොඩක් දේවල් කතා කරනවා. ඒකින්ද වීඩියෝ එක දිගටම බලන්න. හරි අපි බලමු පොහොර ඇත්තට පොහොර කියන්නේ මොකක්ද කියලා බැලුවාම දැන් අපිට පොහොර කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එකක් කාබනික අනික රසායනික. දැන් ගොඩක් අය කාබනික වගාවල් වලට යොමු වෙලා තියෙන කාලයක් නෙමේක. ඒතොර රසායනික පොහොර දාන්න නැතුව මෑ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මහා පරිමාණයෙන් කරනවා නම් ඒ කියන්නේ අපි හිතමුකෝ ගෙවතු වගාවක් නැතුව වැල් 300 400 අපිට ඉඩ තියෙන විදියට එහෙම නැත්නම් හෙක්ටයාර ගණන් වලින් කරන අයට කාබනික පොහොර පැත්තට යන්න බෑනේ ඇත්තටම. තනිකරම කාබනික වලින් දුවන්න බෑ. එකක් දැන් කොහොමත් කාබනික කෘමි හානි වෙනකොට කාබනික කෘමිනාශක කෘමි විකර්ශක පාවිච්චි කරන්න පුළුවන් අපිට ගෙවතු වගාවකට නම්. වැල් 2 3ක් 10ක් 15ක් තිබ්බත් පුළුවන්. ඉතින් වැල් 2000 3000 කරන කට්ටියට ඒ වගේ දෙයකට යන්න බෑනේ. අන්න ඒ වගේ තමයි ඉතින් පොහොර වැඩෙත් වෙලා තියෙන්නේ. කාබනික පොහොර හොඳයි කරගෙන යන්න පුළුවන්. හැබැයි රසායනික පොහොර තියෙනවා නම් තමයි මේක ආදායම් මාර්ගයක් විදිහට කරගෙන යන්න පුළුවන් අයට හොඳ ආදායමකට යන්න පුළුවන් වෙන්නේ. කියන හොඳ ලොකු කිලෝ ගාණක් ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි මෙහෙම කතා කරමුකෝ. දැන් ඉස්සෙල්ලම අපි මම කියන්නම් දැන් මගේ මේ පේන්න මම කරගෙන යන මේක නම් ගෙවතු වගාවක්. මේකට පොහොර දාන විදිය ගැන මම වීඩියෝ කරන්න. එතකොට ඔයාලගේ තියෙන වැල් ප්‍රමාණය ඒ විදියට හදා ගන්න පුළුවන්. මුලින්ම අපි කාබනික පොහොර ගත්තාම කාබනික පොහොර විදියට අපිට ගන්න පුළුවන් එළු පොහොර, කුකුල් පොහොර, ගොම පොහොර, කොම්පෝස්ට්. ඒ වගේ ඉතින් අපි හැමෝම දන්න කාබනික පොහොර. ඒක රසායනික පොහොර පැත්තෙන් ගත්තාම කඩවල වල තියෙනවා ඉතින් නොයෙකුත් පොහොර වර්ග තියෙනවා ගොඩක් ගණන්. ඉතින් අන්තිමට පොහොර දාලා බලනකොට මෑ වලින් ලාභයක් නැහැ. ඒ වගේ ඉතින් පොහොර තියෙනවා. එහෙම නැතුව ඊට අඩු මුදලකින් හොඳ පෝෂක ගුණයක් තියෙන පොහොර හදාගෙන ඒකෙන් කරගෙන යන විදිය මම කියන්නම්. අපි ඉස්සෙල්ලම රසායනික පොහොර ගත්තාම රසායනික පොහොර වල ප්‍රධාන සංඝටක තුනකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ NPK කියලා පොහොර වල ගහලා තියෙන වල දැකලා ඇති. දන්න අය දන්නවා ඒක. එතන NPK කියන මේ සංඝටක තුන. ඒ කියන්නේ N අකුරෙන් නයිට්‍රජන්, P අකුරෙන් ෆොස්ෆරස්, K අකුරෙන් පොටෑසියම්. මේවා ඇත්තටම වැදගත්ම නෑ. ඒකට මතක තියාගන්න අපිට කවුරු හරි දරුවෙක්ට හරි ඇහුවොත් මේ කියා දෙන්න දන්නවනේ. වැදගත් වෙයි. ඉස්සරහට වැදගත් වෙයි. අපි නිකන් මේක තව පොඩ්ඩක් ලේසි කරගමු. ඒ කියන්නේ N අකුරෙන් නයිට්‍රජන් කියන්නේ යූරියා. ෆොටෝ එකේ පෙන්නන්නේ යූරියා ඉතින් අර සව් ඇට වගේ පොඩි ඇට තියෙන සුදු පාට පොහොර එකක් තනියෙන් ගත්තාම ඒ කියන්නේ යූරියා. එතකොට P අකුරෙන් අපි ගන්න අපිට අහන්න ලැබෙන්නේ TSP පොහොර. TSP පොහොර කියන්නේ ෆොස්ෆරස්. TSP පොහොර කියන්නේ අපි අපේ වචනෙන් කිව්වොත් හැමෝම කියන්නේ මඩ පොහොර කියලා. ඔය අපි ගොවිතැන් කරන අය දන්නවා මඩ පොහොර කියන්නේ TSP එහෙම නැත්නම් ෆොස්ෆරස්. එතකොට K අකුරෙන් කියන්නේ රතු කුඩු කියන්නේ අපි K අකුරෙන් කියන එකට. ඒ කියන්නේ පොටෑසියම් වලට MOP කියලා අපි හඳුන්වනවා. එහෙම නැත්නම් ගොඩක් අය බණ්ඩි පොහොර කියලා කියනවා. හරි කොහොම හරි යූරියා මඩ පොහොර රතු කුඩු මේකේ තියෙන අනුපාතය තමයි අපි සාමාන්‍ය ශාකයකට යොදන්නේ. ඒ කියන්නේ වගාවක් කරන අයට දැන් නයිමිරිස් නම් නයිමිරිස් වලට මෑ කරල් වලට දාන්න අනුපාතයට හදපු පොහොර එක හරියන්නේ නැහැ. ඒකට ඒ වගේ තමයි වගාවෙන් වගාවට මේක වෙනස්. මේක මෑ වලට නිර්දේශ කරලා තියෙන්නේ NPK අගය ඒ කියන්නේ නයිට්‍රජන් කොටස් 2යි ෆොස්ෆරස් කොටස් 9යි පොටෑසියම් කොටස් 3යි කියලා. කියන්නේ 2ට 9ට 3 අනුපාතයට තමයි පොහොර යොදන්න තියෙන්නේ. හරි. දෙතුන් පාරක් බලලා හරි මේක තේරුම් ගන්න. එතකොට ලේසි වෙයි.
හරි අපි බලමු දැන් මෑ වගාව කියන්නේ මොකක්ද කියලා. පොහොර ගැන කතා කරන්න කලින් අපි නිකන් පසේ ඉඳන් පටන් අරගෙන යන්. සාමාන්‍යයෙන් මෑ වගාවකට සුදුසුයි කියලා කියන්නේ pH අගය 5.6 ඉඳන් 7 වෙනකන් තියෙන පරාසය. ඒ කියන්නේ ආම්ලික නෑ. ආම්ලික අගය අඩු වගයක් ගන්න පරාසය තමයි 5.6 7 කියන අතර පරාසය. එතකොට පස වැලි මිශ්‍රිත ජලය හොඳින් බැස යන පසක් වෙන්න ඕනේ. කියන්නේ ගල් කැට වෙලි තිබ්බට ප්‍රශ්නයක් නෑ. අර මැටි කියන්නේ අපි මැටි පොළොව කියන්නේ. ඒ පොළොව නැතුව වැලි මිශ්‍රිත පසක් තියෙනවා නම් තමයි මේ වගාවට ඉතාම හොඳයි කියලා කියන්නේ. එතකොට නුවරඑලි දිස්ත්‍රික්කයේ කියන සීත නැති අනිත් ඕන තැනක මේ වෙවෙනවා ලංකාවේ ඕනම තැනක සාමාන්‍ය සම්මත උෂ්ණත්වය කියන සෙල්සියස් 25 30 අතර වගේ උෂ්ණත්වය හොඳට මෑ වවා ගන්න පුළුවන්. හරි. මෑ පැල දැන් අපි බලමු භූමිය තෝරගන්න තැනටත් පොඩ්ඩක් යන්න එකපාරට පොර ගැන කතා කරලා තේරුම්න්නේ මේ ටිකත් එක්කම ගියාම ලේසි. ඔයාලට සම්පූර්ණ විස්තරය මේකෙන් ඒකින්න වීඩියෝ එක දිගටම බලන්න. අපි භූමිය තෝරගන්නකොට භූමිය තෝරගන්න ඕනේ හොඳට ජලය බැස යන කිව්වා වගේම ජලය බැස යන හොඳ භූමියක් pH එකේ අපිට මනින්න පුළුවන් නම් හොඳයි. ඒ නැතත් අපි ඉස්සරහට කරගෙන යනකොට ඩොලොමයිට් දාලා pH එකේ හදා ගන්න පුළුවන්. හරි අපි දැන් භූමියක් තෝරගත්ත කියන්නකො තෝරගත්තාම අපිට පුළුවන් උස්පාත්ති හදන්න. අපි සාමාන්‍යයෙන් හදන්නේ මේක මේ හදලා තියෙනවා වගේ හානු පද්ධතියක් හොඳට දාලා උසපාත්ති හදලා ඩොලොමයිට් දාලා කියන්නේ මෑ හිටවන්න කලින් කරන වැඩක් සති දෙක තුනකට කලින් ඩොලොමයිට් දාලා හොඳට බිම කොටා ගන්න ඕලුවා. බිම හොඳට කොටා ගත්තාම ඒ කියන්නේ ඉස්සර වෙන මොනාරි හිටවපු ඉඩමක් එහෙම නැත්නම් ඉඩම හිටවල නැත්තම් එහෙම pH අගේ මෙහි වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඩොලොමයිට් වලින් කරන්නේ ආම්ලික ගතිය අඩු කරන එක. ඒ කියන්නේ වීඩියෝ YouTube වල තියෙනවා. ඉතින් කරන්න ඕන නම් මම ඩොලොමයිට් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. කමෙන්ට් එකක් දාන්න. දන්ති දෙයක් ඕන දෙයක් අහන්න මේ මම දන්න ටික කියන්නම් නැතුනොත් හොයලා හරි කියන්නම්. එතකොට මෑ වගාව කරන්න කලින් බීජ හිටවන්න සති දෙකකට විතර කලින් ඩොලොමයිට් දාලා හොඳට පොළොව කොටා ගන්න ඕනේ. කොටාගෙන සති දෙකක් විතර තිබුණාට පස්සේ මුලින්ම පොහොර යොදනවා අපි කොම්පෝස්ට් පොහොර මොන හරි දාලා කියන කාබනික පොහොරක් කුකුල් පොහොර එළු පොහොර ගොමු පොහොර මොනා හරි මේ දෙක තුනම හරි දාලා අහපොව බිම් කොටා ගන්න ඕනේ. අහපොව බිම් කොටාගෙන බිම හදාගත්තට පස්සේ දැන් එතකොට අපි බිම් කොටලා තියෙන ඩොලොමයිට්ුයි දාලා බිම් කොටලා සති දෙක විතර පස්සේ කාබනික පොහොරක් දාලා ආයි බිම් කොටලා තියෙනවා. හරි. ඊට පස්සේ තව දවස් දෙක තුනකින් වගේ නම් අපි බීජ හිටවන්නේ අපිට පුළුවන් කොම්පෝස්ට් පොර කොටපු දවසේම සාමාන්‍යයෙන් මෑ වලවල් අතර පරතරය තියන්න ඕනේ සෙන්ටිමීටර් 30 90 එක අපිට පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම මේ කියන්නේ ලංකාවේ මෑ වර්ග දෙකක් යනවා. එකක් පඳුරු විදියට හැදෙන අනික වැල්. මම මේ වැල් මෑ ගැන කතා කරන්නේ පඳුරු එකටත් මේ විදිහම තමයි වෙනසක් නැහැ. එතකොට අපිට මූලික පොහොර විදිහට යොදන්න පුළුවන්. දැන් මම අර කලින් කිව්වා වගේ යූරියා මඩ පොහොර රතු කුඩු 2:9:3 අනුපාතයට හදාගෙන ඒව වෙන වෙනම ගන්න තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම කලවම් කරපු පොහොර එකකුත් තියෙනවා මේ විදිහට. නැත්නම් වෙන වෙනම අරගෙන අපිට පුළුවන් මේක අනුපාතය හදාගන්න. අපි හිතමු යෝගට් කප් එකක් කියලා. යූරියා යෝගට් කප් 2යි ඒ කප් එකෙන්ම මඩ පොහොර යෝගට් කප් 3යි 9යි ඒකෙන්ම පොටෑසියම් කප් 3යි. ඒක තමයි අනුපාතය එහෙම තමයි ගන්න. කිලෝ වලින් ගන්නවා නම් ඒත් එහෙමයි. ඊට පස්සේ එහෙම හදාගත්ත පොහොර එක අපිට පුළුවන් මූලික පොහොර විදියට දාන්න. ඒ කියන්නේ බීජ හිටවන්න කලින් අපි හදාගන්න වලට මිලිග්‍රෑම් සාමාන්‍යයෙන් ග්‍රෑම් 10ක් වගේ වෙන 10ක් 15ක් අතර ගණක් තමයි දාන්න කියන්නේ. 10ක් විතර වගේ වෙන්න දාගන්න ඕනේ. දාලා හොඳට කලවම් කරලා දවස් දෙකකට පස්සේ තමයි බීජ සිටුවීම කරන්නේ. එතකොට බීජ හිටුවාම බීජ සාමාන්‍යයෙන් දවස් 4ක් විතර යනකොට පොළොවෙන් උඩට මතුවෙනවා අපිට පේනවා. ඊට පස්සේ අපි නැවත පොරේ දීමක් කරන්නේ දවස් 21කට විතර පස්සේ. ඒ කියන්නේ සති 3කින්. සති 3කින් පොර එක යොදනකොට
අපිට අර මුලින් හදාගත්ත අනුපාතයට හදාගත්ත පෝර එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔය මම මෙහෙම කියන්නම් ඔයාලට තව දැනගන්න ඕනි නිසාම යූරියා වලින් මඩ පොහොර වලින් රතු කුඩු වලින් කෙරෙන කාර්ය වෙන වෙනම නිකන් අපිට තේරෙන විදිහට මම කියන්නම් සාමාන්‍යයෙන් යූරියා කියන සංඝටකෙන් සිද්ධ වෙන්නේ මේ වැල් වල තියෙන කොළ පාට ගතිය. දැන් වැල් කහ පාට නැතුව හොඳ පිරිපුන් කොළ පාට ගතිය අල්ලගෙන ඉන්නේ යූරියා වලින්. එතකොට ෆොස්ෆරස් වලින් කරන්නේ ඒ කියන්නේ මඩ පොහොර වලින් කරන්නේ මූල පද්ධතිය ශක්තිමත් කරන එකයි. ඒතර මුල් පද්ධතිය හොඳට ශක්තිමත් නම් ගහ කොළ පාටට තියෙනවා නම් යූරියාත් නිසා එතකොට හොඳ පළදාවකට යන හොඳ මල් පිපෙන්න ඕනේ. ඒ ටික කරන්නේ ෆොස්ෆරස් වලින්. එතකොට පොටෑසියම් වලින් තමයි ශාකයේ නිරෝගීකම තියාගෙන ඉන්නේ. කියන රතු කුඩු වලින්. ශාකයේ හොඳට නිරෝගී නම් කොළ පාටට හොඳට තියෙනවා නම් මුල් පද්ධතියත් හොඳයි නම් අනිවාර්යෙන් හොඳ පළදාවකට ගහ ලෑස්ති වෙනවා. හොඳ පළදාවකට යන්න පුළුවන්. ඒක තමයි මූලික කාරණා ටික ඒ විදිහට තමයි මේ පොර සංඝටක වලින් වෙන වෙනම සිද්ධ වෙන්නේ. හරි. දැන් අපිට සති 3 අපි හිතවල සති 3 ගියාට පස්සේ අපිට එනවා පළවෙනි පොර මුරේ දාන්න. හරිනම් දෙවෙනි පොර මුරේ කියන්නේ අපි මූලික පොර දැම්මනේ දෙවෙනි පොර මුරේ. ඒකට අපිට මඩ පොහොර අවශ්‍ය වෙන්නේ නැහැ. මඩ පොහොර මුලින්ම දැම්මනේ. දැන් අපිට පුළුවන් යූරියා එක කොටසයි යූරියා කියන්නේ මේ නයිට්‍රජන් නේ. එක කොටසයි පොටෑසියම් එක කොටසයි. අනුපාතය එකට එක අනුපාතයට පොහොර හදාගෙන ඒත් ග්‍රෑම් 10ක් 15ක් අතර වෙන්න පැලයකට දාන්න ඕනේ. පැලයකට දානකොට දැන් අපි පැලේ පොඩ්ඩක් ඉස්සිලානේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕනේ. පැලේට අඟල් 3 අඟල් 3ක් ගන්නකො අඟල් පැලේ ඉඳන් අඟල් 3ක් වටර රවුමක් ඇඟිල්ලෙන් ඇඳලා ඒ රවුමට තමයි පොර රවුමට දාන්නේ. දාලා ඒ ටික වහගන්න ඕනේ. ගහ මුලට විසි කරන්නවත් ගහේ අතුවල කඳේ ගැවෙන්නවත් දාන්න එපා. මොකද ඒ වගේ තැන් මේ පොරවල සැරට පිච්චෙන්න පුළුවන්. එහෙම වුණොත් ශාකය විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ආසාත්මිකතා මේ හැදෙන්න පුළුවන් ගහට. දැන් අපි පළදා වැඩිපුර ගන්න කියලා එහෙම නැත්නම් ඉක්මනට වැල් හැදෙන්න කියලා මේ දාන පොරවල ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. පොර සාමාන්‍යයෙන් නෑවලට ඔය ගානට දාගෙන ගියා නම් ඇති. පොර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් පොර වැඩි වෙනකොට ලෙඩ රෝග බලනවා. ඒ කියන්නේ සත්තු හානි වැඩි වෙනවා. කෘමි හානි ටික වැඩි වෙනවා. ඔය සාමාන්‍යයෙන් අර පෝෂණයේ වැඩි කොළ තියෙනකොට ඒවට අර සත්තුට පෝෂණයේ වැඩි නම් උන් එන්න බලනවා වැඩි. ඒ විදිහට තමයි දෙවෙනි පොහොර මුරේ දාගන්නේ. ඊට පස්සේ තුන්වෙනි පොහොර මුරේ එනවා බීජ සිටවලා සති 6කින්. ඒ කියන්නේ මේ දෙවෙනි පොහොර මුරේ දාලා අහපු දවස් 21කින්. එතකොට අපිට පුළුවන් නයිට්‍රජන් කොටස් 3යි පොටෑසියම් කොටස් 5යි. ඒ අනුපාතෙට ඒ කියන්නේ මම ආයි කියන්නම් යූරියා අපි නයිට්‍රජන් කියලා හඳුන්වන්නේ යූරියානේ. යූරියා කොටස් 3යි. එහෙම ඊට පස්සේ රතු කුඩු කොටස් 5යි. දැන් මේ වෙනකොට එතකොට අපිට වගාවට සති 6ක් වෙනවා. සති 6ක් කියන්නේ මාසයකමාරක්. මාසයකමාරක් වෙනකොට මල් පිපෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් ඔය දැන් මේ තියෙන ගන්නෝරු A9 දවස් 40 42 වගේ යනකොට මල් පිපෙනවා. ඒ කියන්නේ මේ සති 6 කියන කාලය වෙනකොට මල් පිපෙන්න ගන්නවා. දැන් මීට අමතරව මල් පිපෙන කාලය වෙනකොට අවශ්‍ය නැහැ, අත්‍යවශ්‍යම නැහැ. K44 දීර පෝර එක හරි එහෙම නැත්නම් යාරමිලා වලින් හරි දීර පෝර එකක් හදලා එහෙම නැත්නම් කාබනිකව හදාගෙන හරි ගහන්න පුළුවන්. මේක අත්‍යවශ්‍ය නැහැ. මොකද අපි අර විදිහට පෝර ටික දාගෙන එනවා කියන්නේ මල් පිපිනවා හොඳට. කියන්නේ K44 කියන්නේ ඔය පොටෑසියම් අධික පෝර එක. ඒකට මල් පිපීම උත්තේජනය කරන මේ පෝර එක. ඒ කියන්නේ ඒක අවශ්‍ය නැහැ. අවශ්‍ය කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ගානක් වෙන නිසා අපි මේ කරගෙන අපි විදිහට කළා නම් හොඳටම ඇති. මේ විදිහට තමයි මම වගාව කරගෙන ආවේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට පෝර දාගෙන යනකොට
කුමිහානි ගොඩක් අඩුයි. කුමිහානි මටත් ආව නැත්තේ නෑ වැස්සත් එක්ක දැන් මේ නිකන් දැන් කොළ කහ වෙලා තියෙනවා වැස්ස අවුව. ඉතින් මේ අපි මොනවා කළත් අපේ ඉතින් දේශගුණෙත් එක්ක මේ ටික පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. මොකද අපි පෝර දාලා දිගටම වැස්සොත් එහෙම අපිට ළඟ පෝර දාන්න බෑ. අපි පෝර මුරේ හදාගෙන දවස් 20කින් නම් වැස්ස කියලා නෑ. පො දවස් 20කින් දාන්නේ. ඒකට ඉතින් පෝර දිය වෙලා ගිහිල්ලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තද අවුව නම් පෝර දාපු දවසේ නම් අපිට ජල සම්පාදනය කරන්න වෙනවා. ඉතින් අර ශාකයකට මුලට වතුර දැම්ම කියලා ඉතින් මදි. අපිට වැල් පිටින් තෙමන්න බෑ. ඒ වගේ ප්‍රශ්න එනවා ඉතින්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කරගෙන යන පෝර විදිය තමයි මේ. මම හිතන්නේ ඔයාලට උතන දැනුම ලැබෙන්නේ නැති. නැවත බලලා හරි පෝර යොදන රසායනික පෝරේ යොදන සංඝටක අවශ්‍ය ප්‍රමාණය මේ මම අහපු දාන්නම් මේ වීඩියෝ එකේ දැන් මෙතන මේ පේන්නේ මේ විදියට හදාගන්න. ඒ කියන්නේ පළවෙනි පෝර මුරය, දෙවෙනි පෝර මුරය ඒ ටික මේ විදියට හදාගන්න. හදාගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඉතින් පෝර අවශ්‍ය ප්‍රමාණය විතරක් හදාගන්න පුළුවන්. ඉතින් එක වැලකට ග්‍රෑම් 10යි නම් වැටෙන්නේ. වැල් 100ක් තියෙනවා නම් වැඩි කරලා ගාන හදාගෙන මේ විදියට පෝර ටික කඩෙන් අරගෙන හදාගන්න. අර යාරමිලා වගේ අර මිල අධික පෝර වලට යන්න අවශ්‍ය නැහැ. ඇතරම් නෑ. දැන් මේ දවස්වල නම් මේ කිලෝ එක මේ වීඩියෝ කරනකොට කිලෝ එක තොග මිල 180න් වගේ යනවා. ඉතින් ලොකු වියදමක් නෑ. එතන වියදමක් නැතුවම කරගන්න පුළුවන් එකක්. ඉතින් ඔයාලත් කරලා බලන්න මේ විදියට පෝර යොදාගෙන මීට වඩා වෙනස් මොනවා හරි අදහසක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලගේ වගවන් ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.